මම චාමර මද්දුම කළුගේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමේ ප්‍රධාන ලේකම්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉන්න සියලුම සේවකීන් විශාල සේවා ගැටලු රැසකට මුහුණ දීලා සිටින්නේ. ඒකට හේතුව බවට පත් වෙන්නේ 95 දී සමෘද්ධි අධිකාරිය ආරම්භ කරාන් පස්සේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා දිවිනැගුම පනත ගේනවා. පනතින් පස්සේ සේවකයින්ව දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රියාවලියේදී පවතින දෝසා සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් निराකරණය නොකිරීම හේතුවෙන් තමයි අද මේ තියෙන ඛේදවාචකයේ ඔවුන්ටත් වෙලා තියෙන්නේ. මේකේ බරපතලම ප්‍රශ්නයකට මුහුණ දෙමින් තියෙන්නේ විශ්‍රාම යන සේවකයින්ට විශ්‍රාම ගැන්වුණාන් පස්සේ ඔවුන්ගේ තිබ්බ EPF වල 160ක මුදලක් රජයේ දායකත්වයේ ලබා ගත යුතුයි කියලා බැසිල් රාජපක්ෂලා ඒවකට අනුමත කරලා තිනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ඔවුන්ගේ විශ්‍රාම ගියන් පස්සේ 104ක පාරිශෝධිත මුදල් සමගම අධිභාරයකුත් ඔවුන්ගෙන් අය කරගන්නවා. මේ තුලින් මේ විශ්‍රාම යන සමෘද්ධි සේවකයන්ට අතින් ගෙවන්න තියෙනවා විශාල මුදල් ප්‍රමාණයක්. ඔවුන්ට ඒක ගෙවා ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තිබ්බා. ඒ වගේම තමයි මේ අසාධාරණ කොන්දේසි ඇතුලේ විශ්‍රාම ගියත් සේවකයන්ට අවුරුදු 2-3 පුරාවටම අදාළ මාසික විශ්‍රාමයට ඔවුන්ට නොලැබී යෑමේ තත්ත්වයක් උද්ගත වෙලා තිබ්බා. වෙනත් රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම ගියන් පස්සේ ඔවුන්ට එළඹෙන මාසයේදීම විශ්‍රාමයට වතර හම්බ වෙනවා. නමුත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෙක් ගත්තොත් එහෙම වසර 2කට විතර ආසන්න කාලයක් ඔවුන්ට ඉන්න වෙලා තිනවා විශ්‍රාමයට වක් නැමතුව. ඉතින් මේ ප්‍රශ්නේ මූලික කරගනිමින් සේවකයෝ විදියටත් විශාල මහන්සියක් කියලා කැපකිරීමක් කරලා ඉල්ලීම් කරමින් නිරන්තරයෙන් ආව මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා ආණ්ඩුව විදියට අමාත්‍යතුමා අගමැතිතුමිය ජනාධිපතිතුමා විවිධ සාකච්ඡා අවස්ථා කීපයක් කරා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අද දින මේ ගොඩ ගැහිලා තිබ්බ විශ්‍රාම ලබා නොදීමේ ගැටලුවට යම් විසඳුමක් ලබා දෙන්න පුළුවන්කමක් තිබ්බා. ඒ අනුව මෙම මාර්තු මාසයේ සිට විශ්‍රාමයට ලැබෙන තැනට උන්ව පත් කරගන්න පුළුවන්කමක් තිබ්බා. තවත් විශ්‍රාම ගිය සේවකින්ගේ ලිපිගුණ ගණනාවක් තියෙනවා. ඒ තත්ත්වයක් අපි එළඹෙන සතිය ඇතුලේ निराකරණය කරන්න මෙදියත් වෙමින් තියෙනවා. කොහොමත් ස්ථීර සාර විසඳුමක් ලබා දී යුතුයි සමස්ත සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සමෘද්ධි සේවකයන්ට. ඒක නිසා ආණ්ඩුවක් විදියට අපි මේ වෙලාවේ උත්සාහ කරමින් ඉන්නේ සියලුම සමෘද්ධි සේවකයන්ට නව සේවා මුල් සේවා EPF සේවකින් සියලු දෙනාට උසස් වීම පටිපාටි හදලා විශ්‍රාමයට ගැටලුව විසඳලා මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමේ උත්සාහය ඉන්නේ.